Hi guys, my channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මොනවද ගහලා තියෙන්නේ සුපර් වීඩියෝ එකක් ඉතින් පාදීරි වීඩියෝ එකක් ඉතින් මෙයාලා දින වීඩියෝ එක වන් ටැප් ගහන්නේ ට්‍රික්ස් පහක්. ඉතින් අපි යන වැඩි කතාවක් නෑ අපි යමු. ඉතින් අද වීඩියෝ එක ඊට කලින් මතක් කරලා තියෙනවා. ඉතින් මම channel එකට කරන දේ subscribe කරලා like එකක් දාලා share කරලා දීලා support එක දෙන්න ඉල්ලනවා. එහෙනම් අදින් අපි යමු අද වීඩියෝ එකට. Tips number 1. තමයි ඉතින් ඔයාලා training ground එකට ඇවිල්ලා ඉතින් ආසම ගන්න එකකින් play කරන්න. ඉතින් ඔයාලා ආසම ගන්න එක දෙකේ සෙට් වෙන්න පුළුවන්, MP90 වෙන්න පුළුවන්, P90 වෙන්න පුළුවන්, ඕනම ගන්න හයිෂෝක desert ඕනම ගන්න එක වෙන්න පුළුවන්. ඉතින් මම මේ favorite ගන්න එක තමයි ඉතින් මේ අලුතෙන් ආපු M490 තමයි ඉතින් මම ආසම ගන්න එක. ඉතින් ඔයාලා පේනවා ඉතින් එකෙන් ප්ලේ කරද්දි මට ප්ලේන් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා ආසම ගන්න එකෙන් ප්ලේ කරද්දි ඉතින් ඔයාලට නිකම්ම ප්ලේන් හුරු වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මගේ ප්ලේන් හුරු වුණා. ඉතින් නිකම්ම ඉතින් ඔයාලා දවස් දෙකක් ප්ලේ කරනකොට ඉතින් නිකම් පුළුවන්. ඒ කියලා ඉතින් ඔයාලා දවස් දෙකක් ප්ලේ වුණ ගමන් ඉන්නපා ඉතින් බොස් දවසකට ඉස්සරහටයි ප්ලේන් ග්‍රවුන්ඩ් එකට ට්‍රේනින් කරලා යන්න කියලා ඉතින් කියනවා. ඉතින් අපි යමු ඊළඟ ටිප්ස් එකට. ටිප්ස් number 2 තමයි ඉතින් ඔයාලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා දවසකට එක සැරයක්වත් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා කොහොම හරි හෙඩ් එකක් හරි ගහගන්න try එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයා හෙඩ් එකක් ගහනකොට නිකම්ම ඉතින් ඔයාලට කස්ටම් වලදී බ්‍රෙමුඩා BR මැච් වලදී CS මැච් වලදී ඉතින් ඔයාලට නිකම්ම ඉතින් හෙඩ් එක ඉතින් යනවා ඉතින් බෝස් ඉතින් ඔයාලා ආසම ගන්න හින් ප්ලේ කරන්න ඇවිල්ලා තවත් ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් බොස් ඉතින් ඔයාලා thumbnail එකක් ඕනම જાතිය ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕන නම් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන කෙනාගේ WhatsApp number එකට message එකක් දාලා ඉතින් හදාගන්න. ඉතින් බොස් අඩුම ගාන තියෙනවා පල්ලෙහා description එකේ ඉතින් මම දාලා තියෙනවා. ඉතින් මෙයා සුපර් කොල්ලෙක් ඉතින් හරි. ඉතින් අපි යමු ඉතින් ඊළඟ ටිප්ස් එකට. ටිප්ස් number 3 තමයි ඉතින් ඔයාලා එනිමියගේ එම් එක රතු වුණ ගමන්ම තියන්න try කරන්න. එතකොට ඔයාලට 98% විතර සම්භාවිතාවක් තියෙනවා හෙඩ් එක වදින්න. 22 විතර සම්භාවිතාවක් නැහැ. ඉතින් ඔයාලා හෙඩ් එක රතු වුණ ගමන්ම ගහන්න try කරන්න. ඉතින් ඔයාලා සුදු තියෙද්දි ගහන්න try කරන්න එපා. ඉතින් බොස් වදින්න. රතු වුණ ගමන්ම ගහන්න try සුදු වුණ ගමන් ගහන්න try කරලා ඉතින් බොස් ඉතින් එම් එක යන්නේ වෙන කොහෙටවත් ඉතින් වදිනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඔයාලට පේනවා වදින්නෙම නැහැ. ඉතින් බොස් ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් රතු වුණ ගමන් වදින විදියට ඉතින් රතු වුණ ගමන් ටස් කරලා වදිනවා. ඉතින් සුදු වුණ ගමන් ඉතින් වදින වෙලාවල් තියෙනවා. ඒකට 50ක් 45ක් වගේ තමයි ඉතින් සුදු වුණ ගමන් try කරන chance එක තියෙන. ඉතින් අපි යමු ඉතින් ඊළඟ ටිප්ස් එකට. ටිප්ස් number 4 තමයි ඉතින් බොස් ඉතින් ඔයාලා ෆයර් බටන් එක මෙහෙට ඇදේටත් සමහරු ඉතින් මේ දකුණටත් යූස් කරනවා වමටත් යූස් කරනවා. ඉතින් පල්ලෙහාට දාලා උඩට උස්සනවා. ඉතින් මම නම් කියන්නේ ඉතින් බොස් ඉතින් ඔයාලා කෙලින්ම ෆයර් බටන් එක උඩට උස්සන්න කියලා ඉතින් බොස්. ඒතකොට හෙඩ් වදින සම්භාවිතාව ඉතින් වැඩි. ඉතින් බොස් කෙලින්ම උඩට උස්සන්න බොස්. කෙලින්ම උඩට ඉස්සුවා හෙඩ් එක වදින ඔයාලට බලා ගන්න පුළුවන් කෙලින්ම උඩට ඉස්සුවාම ඉතින් වදිනවා. ඉතින් sensitivity හදාගන්න වීඩියෝ ඉතින් බලලා නැත්නම් ඉතින් ඔයාලා මගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඒකත් බලලා නැත්නම් පල්ලෙහා pin comment එකේ description එකේ හරි තියෙනවා. ඉතින් බොස් ඉතින් ඒකත් බලලා ඉන්න. ඉතින් අපි යමු ඉතින් අන්තිම tips එක මොකක්ද කියලා බලන්න. tip number 5 අයවත් අන්තිම tips එක ඔයාලා ඔයාලගේ ස්කිල් ටික හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා ඉතින් ඇවර්ටෝ රොනැල්ඩෝ සැන්ඩ්‍රිනෝ කියලා තව ස්කිල් ගොඩාක් තියෙනවා. ඉතින් බොස් ඉතින් ඔයාලට ගැලපෙන මැච් වෙන ස්කිල් ටික දාලා ඉතින් ඔයාලා මැච් ප්ලේ කරලා බලන්න. ඉතින් මට නම් සෙට් වෙන්නේ ඉතින් සැන්ඩ්‍රිනෝ තමයි ස්කිල් එක තමයි. ඉතින් බොස් ඉතින් මම සැන්ඩ්‍රිනෝ තමයි ඉතින් ගේම් එක දාගත්ත දවසේ ඉඳලා ප්ලේ කරන්නේ. ඉතින් ඒ කැරක්ටර් එක තමයි මට නම් සෙට් වෙන්නේ. ඉතින් බොස් ඉතින් හරියට ඉතින් තා පුංචි දෙයක් මතක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් like එකක් දාලා share කරලා දාලා comment එකක් දාලා ඉතින් තවත් චුට්ටි දෙයක් මතක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා පේනත් දැන් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ෆොටෝ එක. ඉතින් ඔයාලට කියලා logo
ලෝගෝ බිස්නස් ලෝගෝ ඕනම ජාතිය ලෝගෝ thumbnail ඕනෙම එකක් edit කරගන්න පුළුවන්. ඉතින් එයාගේ සාම්පල් ටිකක් දැම්මම ඉතින් දානවා ඉතින් ස්ක්‍රීන් එකේ ඉතින් එයාවත් කන්ටැක්ට් කරගන්න ඉතින් එයාගේ අඩුම මිලකට thumbnail එකක් edit කරගන්න පුළුවන්. ඉතින් හරි ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ මෙතනින් එන්න කරන ඉතින් තවත් දවසක තාත් ඉඩකින් සෙට් වෙමු.